මැඩම් මේ ස්කෝටිය නම් බෙල්ටෙක් ගිහිල්ල තියෙන්නේ තාව කස්ටමර් කෙනෙක්ගේ වැඩක් තියෙනවා ඒක ඉවර කරලා දීලා මම මේක කරලා දෙන්න අනිත් කස්ටමර්ගේ වැඩේ පස්සේ කරමු අනිත් ඉස්සෙල්ලා මගේ වැඩේ කරලා දෙන්නකෝ පොඩක් ඉන්න මැඩම් ඒ වැඩේ ඉවර කරලා දීලා මම ඔයාගේ වැඩේ කරලා දෙන්න හලෝ මේක හදනවට මං ඔයාලට දෙගුණයක් එවන්න ඉස්සෙල්ලා මගේ එක හදලා දෙන්නකෝ මැඩම් අනිත් කස්ටමර්ස්ලාත් බලන් ඉන්නවා ඒ අයගේ වැඩේ නතර කරලා ඔයාගේ බයික් එක හදන්න ගත්තම ඒ මිනිස්සු කැමති වෙයිද පැය භාගයක් ඉන්න මැඩම් මං හදලා දෙන්න ඒයි මං එක මාසෙකට හොන සල්ලුව අවුරුද්දක් මහන්සි වුණත් හොයන්න බෑ මේ වගේ පොඩි ගෑරේජ් එකක් තියාගෙන තමුන් ඔච්චර කියවනවද මගේ තත්ත්වය හැටියට මේක ෂෝරූම් එකට තමයි දාන්න ඕනේ හද මගේ වෙලාව මෙතනට ගේන්න උනා මං ඔයාගේ වැඩේ කරලා දෙන්න බෑ කියලා කිව්වේ නෑනේ අනිත් කස්ටමර්ස්ලාත් බලන් ඉන්නවා එයාගේ වැඩ ටික ඉවර කරලා මං ඔයාගේ බයික් එක හදලා දෙන්න ඉතින් ඒකට මිනිස්සුන්ට හොම කතා කරනවද ඔව් මං එහෙම තමයි කතා කරන්නේ මගේ ස්ටේටස් එක වෙනයි ඔයගේ ස්ටේටස් එක වෙනයි ඔයා මොන දේ කරත් කොච්චර හම්බ කරත් ඔයාගේ තත්ත්වයට වඩා මගේ තත්ත්වය අඩු නෑ මට හැම කස්ටමර්ම එකයි පොඩ්ඩක් ඉන්න මම ඔයාගේ බයික් එක හදලා දෙන්න එහෙම නැත්නම් ඔයාගේ තත්ත්වයට ගැලපෙන තැනකට ගිහින් ඔයාගේ බයික් එක හදාගන්න මේ බලන්න මගේ බයික් එක හදලා දෙන්න පුළුවන්ද බැයිද මට හදිස්සියකට පොඩි වැඩකට යන්න තියෙනවා පොඩ්ඩක් තේරුම් ගන්න මැඩම් මට කලින් කිව්ව දේ තමයි දැනුත් කියන්න තියෙන්නේ අනේ මගේ තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නේ එයාවද ඔපරේෂන් එකට ගන්නවා එයාත් දෙන්න බඩු වගේක් ගන්න මට යන්න තියෙනවා ඒකයි මට හදිස්සි මොකද්ද ඔව් මගේ තාත්තා හොස්පිටල් එකේ එයා ළඟ කවුරුත් නැහැ එයාට දෙන්න බඩු වගේක් ගන්න යන්න තියෙනවා ඒකයි මට හදිස්සි හරි පොඩ්ඩක් ඉන්න වෙන මහත්තයා චුටි වැඩක් තියෙනවා ඒ වැඩේ ඉවර කරලා ඔයාගේ බයික් එක ඉක්මනට හදලා දෙන්නද ඒ මොකද්ද සීන් එක නැහැ මහත්තයා අර මිස්ගේ තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කරලාලු එයාට පොඩ්ඩක් අදිසිවිලු මම ඒ වැඩේ ඉවර කරලා දීලා මාත්‍යාගේ වැඩ ඉක්මනට කොට දාලා දෙන්න හරි හදලා දෙන්න එයාට හදිස්සෙන්නේ මං ඉන්නම් හරි මැඩම් වැඩේ ඉවරයි අනේ සොරි මං ඔයාලට ගොඩක් සැරින් කතා කරේ ඔයා ගැනයි ඔයාගේ ගැරේජ් එක ගැනයි මං ගොඩක් පහත් විදියට කතා කරා මට සමා වෙන්න කමන්නෑ මැඩම් එක දෙයක් ඔයා හොඳින් තේරුම් ගන්න හැමදේම සල්ලි වලට ගන්න බෑ සල්ලි වලට ගන්න බැරි දේවලුත් ගොඩක් තියෙනවා මුලින්ම ඔයාගේ බයික් එක ඉවසීමෙන් ගෞරවයෙන් මට හදලා දෙන්න කියලා කිව්වනම් මම මුලින්ම මේක හදලා දෙන්න තිබ්බා ඔයා කියන දේ හරි මං ගොඩක් හදිස්සි වුණා මං ආයේ කවදාවත් මේ වගේ හැතිරෙන්නේ ඒක තමයි මැඩම් ජීවිතේ අපි ටිකක් ඉවසීමෙන් හිටියොත් අපිට ලැබෙන්න තියෙන දේ අපිට අනිවාර්යෙන් ලැබෙනවා